යාළුවනේ beauty with Binu YouTube channel එකට ඔයාලව ආදරයෙන් එකතු කරගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ විනාඩි 15ක් වගේ පොඩි කාලයක් ඇතුළත වේදමකින් නැතුව ගෙදරදීම හදාගන්න පුළුවන් කරපිංච තෙල් එකක් ගැන. අපිට මේකට මූලික වශයෙන්ම අවශ්‍ය වන්නේ කරපිංචා. ඉතින් කරපිංචා කියන්නේ ඕනම කෙනෙක්ට ගෙදරදීම හොයාගන්න පුළුවන් දෙයක් නිසා මේ තෙල් එක ඕනම කෙනෙක්ට ඉක්මනට හදාගන්න පුළුවන් වෙනවා. අපිට මේකට කරපිංචා ඉති 4ක විතර කොළ තමයි ඕන කරන්නේ. මුලින්ම කරපිංචා කොළ ටික අරගෙන ඒ ටික හොඳට හොද ගන්න ඕනේ. ඊට පස්සේ කරපිංචා කොළ ටික හොඳට වේලගෙන තෙල් එක හදා ගන්න භාජනය මද ගින්දරේ ලිපේ තියලා ඒ භාජනයෙන් රත් වීගෙන එද්දී ඒකට තෙල් ටික එකතු කර ගන්න ඕනේ. ඊට පස්සේ තෙල් ටික රත් වීගෙන එද්දී කරපිංචා කොළ ටිකත් ඒකට එකතු කර ගන්න ඕනේ. ඊට පස්සේ කරපිංචා කොළ ටික දාලා විනාඩි 5ක් විතර කරපිංචා කොළ ටික රන්වන් පහ වෙනකම් බෙද ගන්න ඕනේ. කරපිංචා ටික විනාඩි 5ක් විතර බෙදගෙන රන්වන් පහ වෙන විට උළුහල් ටික ඒකට එකතු කර ගන්න ඕනේ. ඊට පස්සේ තෙල් එකට උළුහල් ටික එකතු කරගත්තට පස්සේ විනාඩි 2ක් විතර තව ලිපේ තියලා ලිප නිවා ගන්න ඕනේ. ඊට පස්සේ මේක හොඳට නිවෙන්න තියන්න ඕනේ. තෙල් එක හොඳට නිවුණට පස්සේ අපි මේක පිරිසිදු වීදුරු බෝතලයකට පෙරා ගන්න ඕනේ. අපි මේක පෙරා ගත්තට පස්සේ තමයි ඔලුවට ගන්න ගන්නේ. කොළ පිටින්ම තීද්දි ගන්න එපා. එතකොට කොළ ඔලුවේ හිටින්න පුළුවන්. ඒ නිසා හොඳට පෙරාගෙන ඉවරලා තමයි මේක ඔලුවට ගන්න ඕනේ. මේ තෙල් එකෙන් ඔයාලට නිරෝගීව ගනට හිසකෙස් වවා ගන්න පුළුවන් වෙනවා වගේම ඔයාගේ අධික ලෙස හිසකෙස් ගැලවී යාම නවත්ත ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම කරපිංචා කියන්නේ ඖෂධයක්. කරපිංචා වලින් අපේ ශරීරයේ තියෙන අධික කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනවා වගේම සීනි මට්ටමත් පාලනය කරනවා. මේ තියෙන්නේ මම පෙරාගත්ත තෙල් එක. ඊට පස්සේ මේ තෙල් එක අපේ හිස් කබලේ හොඳට කා ගන්න ඕනේ. කාලා හොඳට මසාජ් කරලා පැයක් විතර තියලා අපිට මේක ෂැම්පෝ කරලා හොදලා යවන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට මේක කලින් දවසේ රෑ ගානවා නම් පහවදා උදේට නාන්නත් පුළුවන්. අපිට මේ තෙල් එක මාසයක් විතර තියාගන්න පුළුවන්. මේ තෙල් එක සතියට දවස් 3ක් විතර පාවිච්චි කරනවා නම් ඔයාලට ඉක්මනින් ප්‍රතිඵලයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ තෙල් එක ඔයාලට මාසයක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලත් try කරලා බලන්න. ස්තුතියි.